ඕන්න අද ආදරෙන් පිළිගන්නවා YT කැප්චන් එකට අදගෙන ඇලා තියෙන්නේ FIFA එකේ ගේමින් වීඩියෝ එකක් කිව්වට ගේම් ගන්න නෙමෙයි. රන් තියෙන එක දෙයක්. ඔයාලා ඒ ළඟ ඉන්න පෙට්ලාගේ ස්කිනි ලස්සන ස්කිනි පෙට්ලා. يعني ලස්සන පෙට්ලා. ඒ කියන්නේ ලස්සන ස්කිනි තියෙන පෙට්ලා තමයි අද හොයන්නේ. මං අලුතෙන් පෙට් කෙනෙක් ගත්තා. කටුස් අද කබරේ අද කිඹුලාද හැලගොයාද මන් දන්නේ නැහැ මේ. ගත්ත අලුතෙන් ඒක. ඔහුගේ ලස්සන ස්කිනි තියෙන. අපි යම් පෙට්ලා ඉන්න පොට් එකට. මේ ඉන්නේ මං ගත්ත ගම් කබරයා වගේ එකක්. ඔකට ඉන්න මෙසේජ් එකක් ආවා. ඔගේ මුලින්ම තිබ්බේ මේ ස්කිනිය දැන් තියෙන මේ ස්කිනිය. කියන්නේ කැම දීලා. ඒ කියන්නේ ෆෙට් අර හම්බෙන කැම දීලා එයාගේ ලෙවල් අප් කරාම හම්බෙන ස්කිනිය. එයාලට තියෙන 아무තු ඇක්ටර්ස් කියමු නේද? ලස්සන ඒවා තියෙන්නේ එයාලට. අර මං ගාව හිටපු කලින් උගුස්සා. එයා හිටියේ කලින් දුඹුරු පාටට. දුඹුරු පාටට ඉඳලා දැන් ඉන්නේ කොළ පාටට. මල්ලගේ දැන්ට ඉන්නේ පෙට්ලා 5යි. පෙට්ලා ඔක්කොම අරගෙන වීඩියෝ එකක් දාමු අපි පස්සේ. දැන්ට මේ පෙට්ලා 5 ගැන අපි පොඩි එකක් හොයාගමු. මේ ඉන්නේ අර නරියාද බල්ලාද දන්නේ ඒ වගේ පොරක්. මේ ඉන්නේ යාගේ දෙවෙනි ස්කිල් එක. ඒක මට ගන්න විදියක් නෑ මං අර කෑම ඉවරයි. කොහමද ඒකත් අවුලක් නෑ. එයාගේ තියෙන ඇක්ෂන් තමයි මේ දෙකයි මං අතේ තියෙන්නේ අර අන්තිමේ මොකක්ද දන්නේ. අඩුව අන්තිම එක තමයි මරු. දැන් මං ගාව තියෙන අන්තිම එක තමයි මරු. මේ ඉන්නේ අර සින්දුහා ඉන්න ආතල්පුර. උගේ ස්කිනි තියෙන 3. මුලින්ම එක දෙවෙනි එක තුන්වෙනි එක තමයි ලස්සන. යාගේ තියෙන ඇක්ටර් අනේ එක්සර්සයිස් කරනවාද කොහේ පව්වනේ යා. මරු එකක්. ඒක අරගෙන එක ඊට වඩා අතල. මේ ළඟට ඉතින් දෙවෙනි යට ඉන්නේ මං ගාව සෝරි මේ දෙවෙනි යට නෙමෙයි මගේ පස්වෙනි යට ඉන්නේ අනේ කියන්නේ අන්තිම එක ආට ඉන්නේ පූසා. කිටි. ඉතිත් අවුලක් නෑ උගේ දෙවෙනි ස්කිල් එක බලමු අපි. දෙවෙනි ස්කිල් එක මම ඩවුන්ලෝඩ් කරලා නැද්ද කොහේ? නෑ ඩවුන්ලෝඩ් කරලා බලමු අපි. අපේ පූසාගේ දෙවෙනි ස්කිනියත් පට්ටයි කොටි පැටියෙක් වගේ කෙලිම කොටිම කිව්වොත් කොටි පැටියෙක්. බලමු උගේ තියෙන ස්කින් දෙකයි බංගාව තියෙන්නේ. උඩ පයින්නවා නේ ඈනුම් අදිනවා යා. හතර ලෙව කනවා මොනවා ලෙව කනවද වෙන්නේ නැහැ. හැරුණා. කමක් නේ කොමාරි පූසත් ආසල් අපි නරියත් ආතල් නරියද බල්ලද මන් දන්නේ. උනිකන් නරියෙක් වගේ. අපි මේ ස්කින් ටික තමයි ඔය මගේ තියෙන පෙට්ලා ස්කින් තමයි. තව ඉන්නවා ඉතින් කොයි කී දෙනෙක් ඉන්නවා මේ විඩුවම් මේ. එන ඉතින් අතට වීඩියෝ එකෙන් සමු ගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මොකෝ මේ වගේ වීඩියෝ දානවා. thank you කියනවා මේ මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම. එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බෙමු. bye. සබ්ස්ක්‍රයිබ්